ආයිබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම ඉතින් මගේ පොඩි අරාබි channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මම අදත් අරන් ආවා ඔයාලට ඒ කියන්නේ මැද පෙරදිග රටවල් වලට ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන කිහිපයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියන්නම් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න මතක කරන්න එපා. ඒ වගේම තමයි like එකක් දාන්න, comment එකක් දාලා විස්තර දැනගන්න පුළුවන්. ළඟම තියෙන bell icon එක click කරලා notification all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් යාළුවනේ පොතක් පෑනක් ළඟට ගන්න. වීඩියෝ එක යන අතර වාරෙදී මගේ වීඩියෝ එකේ තියෙන වචන ඒ කියන්නේ ඔයාලා වැඩ කරන ස්ථානය අනුව ඒ කියන්නේ ශාලේ භාවිතා වන ඒවා වාහනේ තුලදී එළියේ කුස්සියේදී උයනකොට ලෙඩ බලාගද්දී පිරිසිදු කරද්දී කියලා ඒ පොතේ පිටුවල වෙන් කරලා ලියා ගන්න. එතකොට වීඩියෝ එකේ තියෙන වචන අරන් ඒ ඔයාලට අදාළ පිටුවල ලියා ගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට ගොඩාක් පහසුයි අරාබි ඉගෙන ගන්න. ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට. මම දැන් බහිනවා. ආන නැන්සිල් ඇල්හීන්. මම දැන් බහිනවා. ආන නැන්සිල් ඇල්හීන්. ඇයි ඔයා එන්නේ නැත්තේ? ලේස් එන්ති මයේජ්. එන්ති කියලා දාලා තියෙන යාළුවනේ ගැහැණු කෙනෙක්ගෙන් අහන විදියට ඇයි ඔයා එන්නේ නැත්තේ? ලේස් එන්ති මයේජි. ඇයි නිදා ගන්න යන්නේ? ලේස්රෝ නෝම්. ඇයි නිදා ගන්න යන්නේ? ලේස්රෝ නෝම්. මම මේක තියාගන්නද? අන කල්ලි හාදා. එහෙම නැත්නම් මම මේක ගන්නද කියලා අහන්නත් පුළුවන්. ආන සීල් හාදා කියලා අහන්නත් පුළුවන් ඔයාලට. මම මේක තියාගන්නද? ආන කල්ලි හාදා. මැසේජ් එකක් යවන්න. ඉර්සල් රිජ්ජාල්. මැසේජ් එකක් යවන්න. ඉර්සල් රිජ්ජාල්. දැන් බලන්න. සූෆ් ඇල්හීන්. එහෙම නැත්නම් සූපි ඇල්හීන් කියලා කියන්නත් පුළුවන්. ගිහින් පුතාව ගේන්න. රෝජීබි වලද්. ගිහින් පුතාව ගේන්න. රෝජීබ් වලද්. මට මේ ගෙදර වැඩ කරන්න බෑ. ආනා මායික්දර් සව්වි සුකුල් හාදා බේත්. මායික්දර් කියන්නේ පුළුවන්කමක් නැහැ කියන එක. ඒ කියන්නේ පුළුවන්කමක් නැහැ කියන එක තමයි මායික්දර් කියන්නේ. ආනා මායික්දර් සව්වි සුකුල් හාදා බේත්. මට මේ ගෙදර වැඩ කරන්න බෑ. මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. පී මුෂ්කිල් අනා කතීර්. කතීර් කියන්නත් පුළුවන්. සියාදා කියලා කියන්නත් පුළුවන්. ගොඩක් කියන එකට සියාදත් කියනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය ඇදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.